ඇත්තට මේ පැත්තෙන් බැලුවොත් සිංහයා ආදරබර තාත්තෙක් නෙවෙයිද? ආදරබර තාත්තෙක් තමයි ගෙදර ඇවිල්ලා එහෙම අමුදරුවන්ව කන කඩාගෙන හොයන්නේ. හොයනවා හැම තැනම හොයනවා නොදා නිති හසරක් නුපුරුදු ඇති දෙන්න. පැමිණෙන පිරිපතවලක නුකෙලෙස පුතා පව්. පුතාට ශක්තිය තියෙනවා තමයි. හැබැයි පුතා මේ ලෝක ගැන මුකුත් දන්නේ නැහැ. මං ඒගොල්ලෝව බේරගන්න යන්න ඕනේ. තාත්තා හිතන්නේ එහෙම. බලන්නකෝ දුවට කතා කරනදී සුරතල් දියණිය මොළ කැටි වදනින් මාසනසන්නිය ආහාර පිසන්නිය කවන්නිය පොවන්නිය මා ගැන දුක් වන්නිය වනයේ දුකක් විදාසන්නිය සොයන්නිය අනේ ඈත් ගොසින්නිය ඔයත් මාව දාලා ගියා. ආදරබර තාත්තේ අම්මත් කියන්නේ මොකද්ද? අපි නැති වුණොත් තාත්තා පපුව පෙරලා මැරෙයි. බානුක පපුව පෙරලා මැරෙයි කියන වචනේ ඇතුළේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ පපුව පෙරලා මැරෙන්නේ දරා ගන්න බැරි වේදනාවක් විතර දැන්නොත්. ඒ කියන්නේ සිංහයා එච්චරට ආදරය කරන තාත්තෙක් කියන එක තමයි පුතේ මේකෙදි නිරූපණය කරලා තියෙන්නේ. ඇත්තටම චරිත නිරූපණය කරනවා නෙවෙයි නාට්‍යකරුවා. නිරූපණය වීමට ඉඩ හරිනවා. නිරූපණය කරන්න බෑ. අපි මේක කියව ගන්නකොට අපේ හිතට අවබෝධ වෙනවා සිංහයා කියන්නේ මේ වගේ කෙනෙක් වෙන්න ඇති. සුප්පදේවි කියන්නේ මේ වගේ අම්මෙක් වෙන්න ඇති. මේ වගේ බිරිඳක් වෙන්න ඇති. සිංහබාහු කියන්නේ හිතුවක්කාර තරුණේ වෙන්න ඇති. අන්න එහෙම වෙන්න ඇති කියන එක ඔස්සේ අපිට පුතේ ඒ චරිත නිරූපණය වෙන්න ඉඩ හරිනවා නාට්‍යකරුවා.